හරි මම රෙකෝඩින් බලන සෙට් එකට කියන්නම් මම node-v node version එක check කරා නැති කට්ටියට මම කිව්වා node.js download කියලා Google කරලා nodejs.org කියන site එකට ගිහිල්ලා download කරගන්න ඔයාලගේ operating system එකට compatible version එක compatible file එක ඒ වගේම npm-v check කරා ওই දෙකෙන් එකක් හරි නැත්නම් node එක ආයෙ install කරගන්න එතකොට මම ng space version angular version එක check කරා angular version එක එන්නේ නැත්නම් මම command එක කිව්වා මෙන්න මේ npm install space එකක් -g at angular / එකක් cli at 18 කියලා type කරලා enter කරගන්න. ඔයාලට latest version එක ඕන නම් CLI විතරක් දෙන්න. වැඩේ ඉවර කරලා මට කියන්න. හරි. අපි බලමු. මේක ප්‍රශ්නයක් නෑ මල්ලි. ඔයාලට warning එකක් දීලා තියෙනවා. හරි. දැන් team අපි computer එකේ Angular තියෙනවා. අපි පළවෙනි project එක first project එක create කරන්න යන්නේ. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. අපිට පළවෙනි project එක create කරන්න පුළුවන් මෙන්න මේ වගේ. installation එක done නේ. team අපිට පුළුවන් ng new මං කිව්වා Angular අලුත් project එකක් හදන්න යන්නේ. ng කියන්නේ Angular new project එකක්. project එකේ නම දෙන්න පුළුවන්. මං කියනවා PCL first. මේ PCL එකෙත් යන පළවෙනි Angular session එක. හරි. enter කරා team connection එහෙම ප්‍රශ්න තියෙනවා නම් මෙතන පොඩි ප්‍රශ්න ටිකක් එයි. හරි. මෙයා අහනවා මොන ස්ටයිල් ෂීට් එකද ඔයාට ඕනේ? ටීම් අපි සාස් ඉගෙන ගත්තන්නේ SCSS ගැන. අපි ඕකත් එක්ක යන්. එහෙම හොඳයි නේද? CSS එක යනවට වඩා. SCSS එක indented එක නෙවෙයි. හරි මම ඔන්න ඔයාට පුළුවන් arrow keys වලින් මෙතන navigate වෙන්න මම SAS SCSS කියන එකට ඇවිල්ලා මෙන්න මේ blue color එකෙන් පෙන්නන්නේ. හොඳට බලා ගන්න. මම මෙන්න පෙන්නවා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මම enter කරනවා. ඊට පස්සේ අහනවා server side rendering ඕනිද කියලා. අපි ඕක ගැන දන්නේ නැහනේ. මම no කරනවා. ඔන්න team මගේ file එක create වෙනවා. ඔයාලගේ internet connection වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔතන ගොඩාක් වෙලාවට installation එක මග නවතින්න ඉඩ තියෙනවා. හරි. ඕක කොහොමම තියලා team මම යනවා පොඩි කතාවකට. පොඩක් මල්ලි ඕක නෝදෙන්න. මට පොඩි දෙයක් අමතකුණා මේ ෆයිල් පාත් එක මේ. අපිට ෆෝල්ඩර් එකක් හදලා වැඩේ කරන්දි. මට ඒක ගානක් කියන්නේ. කමන්නේ. අපි මෙතනින් ගමු. අදට මෙතනින් ගමු සෝරි එකට. C එකේ users වල ඔයාගේ user account එක ඇතුලේ හැදිලා ඇත්තේ.
ඔව් මල්ලි SaaS එකේ මේ බ්‍රැකට් එකක් ඇතුලේ SCSS කියලා ඇති ඒක ඈ. SaaS දෙකක් තියෙනවා. සමහර විට දෙකක් ඇති. මම ඔන්න මගේ ඩයග්‍රෑම් එකට යනවා. ගිහිල්ලා ටීම් පොඩි කතාවක් තියෙනවා මෙතන. හරි. ටීම් දැන් ඔයාලා ඉගෙන ගත්තා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් දෙකක්. එකක් තමා Java නේ. ඒ වගේම ඔයාලා ඉගෙන ගත්තා ටීම් JavaScript කියලා තව ලැන්ග්වේජ් එකක් ඉගෙන ගත්තා. හරි. එතකොට ඔයාලා දැන් බලන්නේ කොහොමත් full stack application develop කරන්නනේ. ඔයාලට මේ JavaScript කියන ecosystem එක ඇතුලේ full stack develop කරන්න පුළුවන් stack දෙකක් හම්බ වෙනවනේ. අපි මේ program එකේ කතා කරනවා stack දෙකම ගැන. දෙක ගැනම. එකක් තමා MERN stack අනිත් එක mean stack. හරි මෙතන තියෙන ටෙක්නොලොජි දිහා බැලුවොත් ටීම් අපිට හම්බ වෙනවා MERN stack එකේදී MongoDB ඒ වගේම Express front end වලට React කියන library එක ඒ වගේම Node.js ඒ වගේම අපිට හම්බ වෙනවා mean stack කියලා stack එකක් හම්බ වෙනවනේ. ඔතනදී මේ දේවල් ටික මේ විදිහටම තියෙනවා. React replace වෙනවා Angularත් එක්ක. ඔයාලා ඕවා දන්න දේවල් නේ. හරි. දැන් ටීම් මෙතන පේනවද front end technology දෙක විතරනේ වෙනස් වෙන්නේ නේ. මම මේ MERN mean ගැන මුලින්ම කතා කරන්නේ. front end technology දෙක විතරයි වෙනස් වෙන්නේ. අනිත් දේවල් ටික ඒ විදිහම. ඒ කියන්නේ React Angular කියන දෙක විතරයි ටීම් change වෙන්නේ. මේ stack දෙකෙන් ඔයා කැමති එකක් choose කරගන්න පුළුවන්. ඔයාලට දෙකම ඉගෙන ගන්නවා නම් ඒත් ප්‍රශ්නයක් නෑ ටීම්. හැබැයි මම මෙතනදී මුලදී Angular කියන technology එක කතා කරනවා. එතනින් කියන්නේ මම මුලින්ම mean stack එකට යනවා කියලා. Angular කියන technology එක කතා කරනවා. ඒ වගේම අපි Java කියලා හොඳ technology එකක් ගැන ඉගෙන ගත්තානේ. මෙතනින් අපි එනවා ස්ප්‍රින්ග් වලට. මෙතන ටිකක් දුර ගමනක් තියෙනවා අපිට. හේතුව තමා අපි කතා කරනවා ඉස්සරහදී socket programming. හරිනම් මේක මුලදී කතා කරන්න තිබ්බ දෙයක්. socket programming ගැන කතා කරනවා. ඒ වගේම අපි කතා කරනවා hibernate ගැන කතා කරනවා. ORM එකක් ගැන. මම මේ දැන් server side එකට එන්න යන්නේ. ඒ වගේම අපි කතා කරනවා servlet ඔය මේ Java EE කියන අර framework එකෙන් පොඩි කෑල්ලක් ගලවලා ගත්ත එළියට ඒ මුළු EE ගැන මම කතා කරන්නේ නැහැ ටීම්. ඊට පස්සේ අපි Spring Core එක කතා කරලා Spring Security කතා කරලා අපි එනවා Spring Boot වලට. හරි ඕක තමයි අපේ road map එක ටීම්. මේ තියෙන order එක වෙනස් වෙන්න පුළුවන්. අපි ඒක බලමු. වැඩේ කරගෙන යන ගමන්. මෙන්න මේ දේවල් ටික කතා කරලා මේ පැත්තෙන් අපි Spring කියන framework එක ඉගෙන ගන්නවානේ.
එතකොට දැන් database එකකුත් ඕනේ අපේ system එකට. අපි ඉගෙන ගන්නවා team අපි MySQL ඉගෙනගෙන තියෙනවා PostgreSQL ගැන ඉගෙන ගන්නවා. ඒක තමයි මෙතන implement වෙන්නේ. එතකොට අපි front end එක develop කරනවා Angular වලින්. Angular වලින් develop කරනවා. මම මේක මෙහෙම දාන්නම්. ඔන්න ඊට පස්සේ දැන් මේ JavaScript ecosystem එක ඇතුළෙත් අපිට network එක through develop කරගන්න පුළුවන්. ඒ කියන්නේ server side ඔයාලා කියනවා back end develop කරන්න පුළුවන්. අපි ඉගෙන ගන්නවා team NoSQL database එකක් ගැන. ඒ තමා MongoDB. මාර්ග install එකකින් කතා කරන්නේ. MongoDB. හරි. මෙතන පේනවාද අපි Hibernate කියලා එකක් ඉගෙන ගත්තා Spring වලදී. ORM එකක් විදිහට. මම හැබැයි team මෙතනදී කතා කරන ORM එකක් විදිහට Prisma කියලා ORM එකක් ගැන. Prisma. මම මෙතන කතා කරන්නේ කොයිම වෙලාවකවත් Mongoose ගැන. මොකද අපි TypeScript එක්ක වැඩ කරන්නේ අපිට Prisma තමයි එතනදී හොඳම solution එක විදිහට මම නම් දකින්නේ. අපි Prismaත් එක්ක වැඩ කරනවා. ඒ වගේම අපි අර Node Express ටිකත් ඉගෙනගෙන ඉවර වෙලා අපි team මෙතෙන්ට apply කරනවා Nest කියන technology එක. Nest ගැන අහලා තියෙනවද? Nest. මේවා ඉවර කරලා ඉන්නේ අපිට සාමාන්‍යයෙන් තව මාස 6-7ක වැඩක් තියෙනවා මේ ඔක්කොම complete වෙද්දි. හරි. එතකොට වෙන මේ ටික ඔක්කොම ඉවරනාට පස්සේ ඔයාලට mobile application පැත්ත අඩුපාඩුවක් තියෙනවනේ. නිමන්ත කියලා එක්කෙනෙක් ඇවිල්ලා ඔයාලට session ටික conduct කරයි. ඔතන Flutter කියලා technology එකක් ගැන. අහලා තියෙනව නේද Flutter කියලා technology එකක් ගැන. Flutter. එයා ඒත් එක්කම ඔයාලට පොඩි Firebase part එකකුත් පොඩි නෙමෙයි ලොකු part එකක් ඉවර කරලා තියෙනවා. Firebase. මේ database එක නෙවෙයි service provider කෙනෙක්. එයාගේ තියෙන services ටිකක් ගැන කතා කරයි. හරි. Firebase ගැනත් කතා කරනවා. Flutter ඉගෙන ගන්න යනවලු. හැබැයි Flutter ඉගෙන ගන්න ඔයාලට ඕනි වෙනම පොඩි technology එකක්. ඒක තමයි Dart. Dart ඔයාලට ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. මේක ගොඩාක් සමානයි. හරියට නිකන් Javaයි JavaScript වලයි combination එකක් වගේ. ඔයාලා මේ දෙක හොඳට ඉගෙනගෙන තියෙන්නේ දැන් මේ වෙනකොට. ඒ නිසා ඔයාලට Dart ඉගෙන ගන්න ගොඩක් පහසුයි. මම Dart ටිකත් ඉවර කරලා ඔයාලගෙන් ඇත්තටම සමුගන්නවා. ඊට පස්සේ නිමන්ත ඉතුරු ටික ඔයාලට කන්ටිනියු කරලා දෙයි. ඔන්න ඕක තමයි ටීම් අපේ රෝඩ් මැප් එක. මොනවා හරි දෙයක් මට අමතක වුණා නම් මතක් කරන්න. පස්සේ හරි මතක් කරන්න. අපි මෙන්න මේ ෆ්ලෝ එකේ තමයි යන්නේ. ඔයාලා මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ නැහැ. අපි උදාහරණයක් විදිහට හිතමු. ඔයා ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොප් කරන්න කැමති නැහැ. කමක් නැහැ ටීම්. කැමති නැත්නම් ඔයා ඒක පස්සේ හිමීට කරගන්න. හැබැයි පස්සේ හරි කරගන්න. අයිඩියා එකක් තියාගන්න. ඔයා මාස්ටර් කරන්නේ මේ Java කියන ඉකෝසිස්ටම් එක නම් ගැටලුවක් නැහැ. ඔයා මෙන්න මේ සයිඩ් එක විතරක් කරගන්න. next මල්ලි දැන් ඔය React එහෙම මං එහෙම ලොකුවට එක්ස්පීරියන්ස් නැහැ. next කරනවා නම් මම පොඩ්ඩක් අහලා බලන්නම් මේ අසිත කියලා කෙනෙක් ඉන්නවා. එයාට කියලා මං කරලා දෙන්නම්. මං ඩෙවලොප් කරනවා. මට එහෙම වුණාට අර ඒකේ තියෙන ටිකක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් මම අහලා බලන්නම් ඈ. ෂුවර් නෑ. මම සාමාන්‍යයෙන් ඔයාලට අර මේ බේසික්ස් ටික ඕනනම් දාලා දෙන්නම්. ප්‍රොජෙක්ට් එක බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. මගේ නම් ප්‍රොජෙක්ට් එක මේ ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඔයාලගෙත් මට බලලා අප්ඩේට් එකක් දෙන්න ටීම්. මේ ටික යනවා මේ. කම්ප්ලීට්ම කරනවා ඒ ටික. හැබැයි අර මේ සතියෙන් දෙකෙන් ඉවර කරන ඒ කතාව බෑ. දැන් දවස් 4ක් යනවා. දවස් 4යි කියන්නේ සඳුදා පැයයි, සඳ පැයයි එකහමාරයි. පැයෙන් එකහමාරෙන් නම් අපිට ඉස්සරහට ඉවර කරන්න බැරි වෙයි. මේ එන සතිය නෙවෙයි ලබන සතියේ ඉඳලා පැය දෙකක්වත් අරන් යන්. එතකොට පැය 4යි බ්‍රහස්පතින්දයි අපිට පැය 8ක් වගේ සතියේ තියෙනවනේ. අපිට එතකොට මාස 6ක් වගේ ඇතුළත මේ ටික ඉවර කරගන්න පුළුවන්. මොකද ටයිම් යන දේවල් අපි ඉවර කරලා තියෙනවා. ඒ වගේම මම පොඩි දේවල් ටිකක් කියන්නම් ඔයාලට මෙතනදී ඔයාලා
ඉගෙන ගන්න යද්දි ටීම් React ඉගෙන ගන්නවා නම් ඊට කලින් අනිවාර්යෙන් Angular ඉගෙන ගන්න try එකක් දෙන්න ටීම්. මොකද මේක ගොඩක් structured framework එකක්, full complete framework එකක් ටීම්. එතකොට මේක ටිකක් ඉගෙන ගන්න අමාරුයි. ඔයාලා React ඉගෙනගෙන මේ පැත්තට ආවොත් ඔයාලට මේක එපා වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. අනික මේක observe කරගන්න ඉඩකඩ වැඩි. එතකොට mobile application පැත්තට යද්දී ඔයා Angular ඉගෙන ගත්තොත් ඔයාලට පුළුවන් Ionic කියලා ටෙක්නොලොජියක් තියෙනවා. හැබැයි ඕක ලොකුවට use වෙන්නේ නැහැ ටීම් එක. ඒකින්ද ඉගෙන ගන්න කලින් දෙතුන් පාරන්නේ 100 පාරක් විතර ටිකක් හිතන්න. Ionic කියලා එකක් තියෙනවා. තව ඔයා දැන් React Native කියලා දෙකක් දැකලා ඇතිනේ. ඔයා මෙතනදී මුලින්ම මෙන්න මේ React JS ඉගෙන ගන්න. අපි web application develop කරන්න ගන්න library එක. ඊට පස්සේ ඔයා React Native වලට එන්න. ඒක ඔයාට ලේසියි. ඒක පොඩක් idea එකක් තියාගන්න. ඔයා පොඩක් දැන් මම කිව්ව පළියරම පිළිගෙන ඒ විදිහටම කරන්න යන්න එපා. ඔයාත් පොඩ්ඩක් research එකක් කරන්න. දැන් ඕන තරම් resources තියෙනවානේ අපිට. ඔයත් පොඩ්ඩක් resources ටිකක් prefer කරලා බලලා මම කිව්වේ ඇත්තක්ද බොරුවක්ද කියලා බලලා හොයලා බලලා ඉවර වෙලා ඔයා වැඩේට බහින්න. හරි. එහෙනම් ඔන්න project එක මට කියන්න කට්ටිය create වුණාද නැද්ද කියලා. අද අපි development එකක් ගන්න නැහැ. project එක load වෙන්නේ කොහොමද කියලා කතා කරලා ඉවර කරලා දානවා. create වුණා. අනික කට්ටිය කියන්නේ හැබැයි මේ ටික ඉවර කරගන්න මට ඔයාලගෙන් ලොකු support එකක් ඕනි ඈ. හරි. ඉමාෂ් මල්ලි හරිද? හරි. ඉන්ස්ටොලේෂන් එක done කියලා තියෙන්නේ. ඉමාෂ් මට project එක create වුණාද කියලා පොඩ්ඩක් බලලා කියන්න මල්ලි. අපි වැඩේට යමු. team දැන් ඔය ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් උනේ අත්වැරදීමකින්. ඇත්තටම මගේ මිස්ටේක් එකක් හින්දා ක්‍රියේට් උනේ කොතනද බලන්නකෝ. මගේ යූසර්ස් වල මගේ යූසර් account එකේ නමින් තියෙන ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒකේ ඇතුලේ PCL first කියලා ෆෝල්ඩර් එකක් තියෙන්න ඕනි. මේ මගේ අති මිස්ටේක් එකකින් උනේ මේක. ඔන්න මම C drive එකට යනවා. users වලට යනවා. මගේ user account එකේ නමින් තියෙනවා ෆෝල්ඩර් එකක්. මම ඒක ඇතුළට යනවා. මේක ඇතුලේ බලමු පාත් එක PCL first මෙන්න තියෙනවා. ඔය ෆෝල්ඩර් එක ඇතුළට එන්නකෝ යාලා. හරි නේද? ප්‍රොජෙක්ට් එක හොයාගත්තන්නේ. හරි. මෙතන ඉඳලා ටීම් මම මෙන්න මේ ඇඩ්‍රස් බාර් එක සම්පූර්ණයෙන් සිලෙක්ට් කරලා CMD කියලා ටයිප් කරලා එන්ටර් කරනවා. මෙන්න කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් වුණා. බලන්න ඉන්න තැන එයා. මගේ අර ප්‍රොජෙක්ට් එක ඇතුලේ මේ PCL first නේ මගේ ප්‍රොජෙක්ට් එක. එයාගේ ඇතුලේ ඉන්නේ. මම මෙතන ඉඳලා කියනවා ng serve Angular serve. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක රන් කරන්න පටන් ගන්න. මම මේක නෝ කරනවා. ප්‍රොජෙක්ට් එක බිල්ඩ් වෙනවා ටීම්. හරි. මෙන්න මගේ ප්‍රොජෙක්ට් එක රන් වෙනවලු ටීම්. ඒ වගේම මෙන්න local run වෙන මට පොඩි URL එකක් දෙනවා. localhost port එක කීයද? 4200. ඔයාට ඕන නම් මේක ටයිප් කරන්න පුළුවන්. නැත්තම් ඔයා
control එක press කරගෙන මෙන්න මේ blue color එකකින් තියෙන නිකන් hyperlink වුණා වගේ ඔන්න ඕක උඩ click කරන්න. මෙන්න team මගේ project එක open වුණා. hello PCL first මගේ project එකේ නමින් open වුණා. ඔයාලා වෙන project එකක් වෙන නමකින් project එක හැදුවා නම් ඒ නම මෙතනින් appear වෙන්න ඕනි. open කරගන්නකෝ. මම යාලගේ documentation එකක් දාගන්නම්. හේෂාන් අර CICD ප්‍රශ්න මොකද කරගත්තේ? මම ටීම් මේ දවස් ටිකක් පෙල්ල මුල්ල හිර වෙලා ඉන්නේ. දැන් මේ සතියේ දවස් දෙකක් හිටියේ නෑ. ඔයාලගේ සෙෂන් එක කැන්සල් කරෙත් ඒ හින්දා. එතකොට දැන් අදයි හෙට රෑ 12 වෙද්දි තියෙන අසයින්මන්ට් දෙකක් මට සබ්මිට් කරන්න. හෙට රෑ සෙෂන් එකකුත් තියෙනවා. තව පටන් ගෙනවත් නෑ. කියන්නේ හතරක් තිබ්බ දෙකක් ඉවර කරා. තව දෙකක් තියෙනවා. වැඩේ හරි ගියාද මල්ලි? නෑ මල්ලි මගේ බැචලර් එක තාම යන්නේ. මම කලින් මේ HND එකක් ඉවර කරලා තිබ්බා. මම ඒකෙන් තමයි ඉන්ඩස්ට්‍රි එකට ගියේ. ඊට පස්සේ මම ආයි බැචලර් එක මුලින් ඉඳලා පටන් ගත්තා. BICT එක. ඒකේ කන්ටෙන්ට් එක ටිකක් ලොකුයි. BICT එක දන්නවනේ ඉතින්. හතර වටෙන්ම හරි. මෙන්න මගේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් වුණා ටීම්. කවුද අපේ අශේන් ගියානේ. වැරදිම ගේ ලින්ක් එක යාට ෂෙයා වෙලා තියෙනවා. ප්‍රොජෙක්ට් එක කට්ටියගෙම හරි. හරි. ඔන්න දැන් බලන්න ප්‍රොජෙක්ට් එක ලෝඩ් වුණා. අපි මෙහෙම කිසිම කම්පොනන්ට් එකක් ක්‍රියේට් කරේ නෑනේ කම්පොනන්ට් එකක්. ඔව් කිසිම පේජ් එකක් මෙහෙම ක්‍රියේට් කරේ නෑනේ. හැබැයි වෙනද ඇන්ගියුලර් අපිට ඩිෆෝල්ට් දීලා තියෙනවා. එතකොට ටීම් ඔයාට දැන් ඔය මං කමාන්ඩ් ටිකක් යූස් කරා නේද මොනවද බලන්න. බලන්න අපි ng new PCL first කියලා ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරා. එතකොට ng serve කියලා ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරා. සමා වෙන ප්‍රොජෙක්ට් එක රන් කරන්න යූස් කරා. අන්න ඒ වගේ දේවල් ඔයාලට අමතක වෙනවා නම් පේනවද මම ඔයාලට දාන්නම් ඩොකියුමන්ටේෂන් එකේ ලින්ක් එක. මේ ඇන්ගියුලර් අපිට දීලා තියෙන හොඳ ඩොකියුමන්ටේෂන් එකක් හොඳ ඩොකියුමන්ටේෂන් එකක් දීලා තියෙනවා. මෙන්න මේකෙන් ඔයාට ගන්න පුළුවන්. ඔයා ඔන්න ඉන්ස්ටොලේෂන් වලට ගියොත් බලන්න මේ npm install -g angulars CLI. එතකොට ඔයා pm use කරනවා නම් මේ එයාලා කොහොමද yarn use කරනවා නම් කොහොමද මෙන්න මේ වගේ ඔයාට try කරන්න පුළුවන්. එතකොට මෙන්න project එක create කරගන්නේ කොහොමද? ng new project name එක. මේවා මතක තියාගන්න ඕනේ නෑ ටීම්. එතකොට ප්‍රොජෙක්ට් එක රන් කරන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ ලොකේෂන් එක ඇතුළට යන්නලු. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එක ඇතුළට යන්නලු. ඒක ඇතුළේ ඉඳලා npm start කරත් හරි ng serve කරත් හරි. මම පුරුදු වෙලා තියෙන අරකට. හරි. මෙන්න වැඩේ හරි ටීම්. මම වැඩේ ගොඩ දාගෙන තියෙනවා. එතකොට ඔයාලත් මේක ගොඩ දාන්න තියෙනවා. මම ටීම් ওই ප්‍රොජෙක්ට් එක ඕපන් කරගන්නවා මගේ ID එකෙන්. මම නම් යූස් කරන්නේ මෙතනදී IntelliJ IDEA එක. ඔයාලත් පුළුවන් නම් ඒකත් එක යන් try කරන්න ටීම්. මේ වගේම community version එක නෙවෙයි ultimate edition එකත් එක පොඩ්ඩක් try කරන්න පුළුවන් නම් අලුත් email එකක් හදාගෙන හරි මේ community version එකේ හේෂාන් අපිට support නෑ නේද Angular එහෙම. හරි මම ප්‍රොජෙක්ට් එක ඕපන් කරන්න යන්නේ ටීම්. මගේ ප්‍රොජෙක්ට් එක තියෙන්නේ කමෙන්ට් version එකේ වැඩ නැතුව ඇති ටීම් එක. C drive එකේ users වල
මගේ user account එක නමින් තියෙන folder එකේ තියෙනවා PCL first මේ තියෙන්නේ මම එයාව open කරගන්න කියලා කියනවා. ඔන්න project එක open වෙනවා. ඔයාලත් open කරගන්න. හරි ඔයාලා project එක open කරගත්තට හරි. ඉතින් මේ package JSON එක ගැන එහෙම අපි ඉස්සරහට කතා කරමු. මෙතන තියෙනවා මේ ඔයා use කරන dependencies වල ඒ කියන්නේ එළියෙන් ගන්න resources වල versions ඒ වගේ දේවල් වල පොඩි registry එකක් වගේ. අපි මේවා හිමීට බලමු ඈ. දැන් ඕලුවට දාගන්න යන්න එපා. වෙන project එකක් ඇතුළේ තියෙන්නේ. අයියෝ. මොමින්ටි. project එක නෙමෙයි open වෙලා තියෙන්නේ. හරි මෙන්න team project එක දැන් open වුණා. පොඩක් computer sim slow එක ගණන් ගන්න එපා. slow එක පොඩ්ඩක් නේ වැඩේ කරගන්නත් ඕනේ. මට open කරගෙන confirmation එකක් දෙන්නකෝ. අපි වැඩේ යන් ඉස්සරහට. හරි. දැන් team තාම නැද්ද? project එක open කරගත්තේ නැද්ද? හරිනේ. team දැන් බලන්න මම මොකද කරේ ng serve ඒ කියන්නේ මගේ project එක run කරන්න කියලා කිව්වනේ. ඊට පස්සේ මට ආව URL එකක්. ඒ කියන්නේ project එක run කරලා local environment එකේ run කරලා ඉවරලා URL එකක් ආවා. ඕක මගේ browser එකට ගෙනල්ලා එතෙන්ට navigate වුණ ගාම ඒ කියන්නේ URL එකට navigate වුණ ගාම browser එකෙන් request කරනවා මෙන්න මෙහෙම වැඩක් වෙනවා team ඇතුලේදී. මෙන්න මගේ browser එක මෙයා team මුලින්ම යනවා මේකේ app main කියලා ෆයිල් එකක් හොයාගෙන app main කියලා. අපි බලමු ගිහිල්ලා app main කියලා ෆයිල් එකක්.
නැත්නම් අපිට ඕකේ index file එක කියලා කියන්න පුළුවන් team. index file එක. හරි. මෙන්න මෙයා team index file එක හොයාගෙන යනවා. ෆයිල් එක හොයාගෙන යනවා. ඊට පස්සේ බලන්න ඔන්න ඔය ඉන්ඩෙක්ස් ෆයිල් එක මම ඕපන් කරගත්තාම එයා HTML ෆයිල් එකක්නේ. මෙන්න තියෙනවා. ඕපන් කරගත්තොත් එයාගේ කිසි දෙයක් නැහැ පේනවද? CSS ෆයිල් එකක් නැහැ. එතකොට JavaScript ෆයිල් එකක් නැහැ. හැබැයි අමුතු එලිමන්ට් එකක් තියෙනවා. app root කියලා. මම මෙයාව අයින් කරලා මෙතෙන්ට දාගන්නවා h1 tag එකක්. මෙතනදි කියනවා PCL first angular project කියලා. මම දැන් team මගේ අර ng serve කරගත් එකට ගියොත් මෙන්න පේනවද changes වගේක් තිබ්බලු detect කරගත්තලු. දැන් rebuild කරනවලු මගේ project එක. application එකේ bundle එක generation එක complete වුණාලු. page එක reload කරන්නලු මගේ browser එකේ ඉඳලා. මම ඔන්න team හැබැයි auto redirect reload වුණා team. දැක්කද? අර කරපු change එක වුණා. ඒ කියන්නේ අපිට වැඩේ confirm නේද? මුලින්ම load වෙන්නේ මෙන්න මේ බලන්න src කියන package එක ඇතුලේ තියෙන index.html file එක කියලා. හරි. දැන් වැඩේ ඕක නෙවෙයි team. මං undo කරගන්නවා කරගත්ත changes ටික. මෙන්න මේ මොකද්ද? මොකක්ද මේ වෙන්නේ? ඔය සම්පූර්ණ කතාව මං කතා කරන්න යන්නේ team. හරි. බලන්නකො වැඩේ වෙන විදිහ. ඔයාලට තේරෙනවා නේද මුලින්ම ඉන්ඩෙක්සින් වෙන්නේ මෙන්න මේ index.html ෆයිල් එක කියන එක තේරුණා නේද? අපි මේක හිමීට ඉගෙන ගන්න ඕනේ කලබල යන්න නැතුව. නැත්තම් ඔයාලට Angular එපා වෙනවා. මට කුණු හරපෙමුත් එක බණි ඊට පස්සේ. තරුක first time නේ Angular try කරන්න කියන්න බලන්න. first time නෑ නෙවෙයි වෙන්නදී. තේරුම් නැත්තම් අහන්න මල්ලි. ඔයාලා වෙනුවෙන් session එක කරන්නේ එතකොට අවුලක් නැතුව ඇති කියලා මං හිතනවා. ටීම් බලන්නකො මෙන්න මේ වගේ වැඩක් වෙන්නේ. ටීම් අපේ තියෙනවා බලන්න පැකේජ් එකක් ඇප් කියලා. ඔන්න ඔය ඇප් කියන පැකේජ් එක ඇතුලේ තියෙනවා මෙන්න මෙහෙම ෆයිල් ටිකක්. HTML ෆයිල් එකක් තියෙනවා ටීම්. ඕකේ නම තියෙනවා app.component.html කියලා ෆයිල් එකක් තියෙනවා. HTML ෆයිල් එකක් තියෙනවා. මේකේ මොනවා හරි HTML content එකක් ඇති අපි බලමු. ඊට පස්සේ තියෙනවා අපිට ෆයිල් එකක් ටීම් තව මෙයාගේ නම තමා app.component.ts TypeScript ෆයිල් එකක් .ts කියන එක තමයි එක්ස්ටෙන්ෂන් එක TypeScript ෆයිල් එකක්. මෙයාගේ ඇතුලේ දේවල් ටිකක් තියෙනවා ටීම්. ස්පෙෂල් දේවල් ටිකක්. URL එකක් තියෙනවා. මේ URL එකේ මුලින්ම මෙන්න මෙයාව තමා වැලියු එක විදිහට තියෙන්නේ. key value pair එකක් විදිහට තියෙන්නේ. වැලියු එක විදිහට තියෙන්නේ මෙන්න මේ HTML document එක. මෙන්න මෙයාව. ඒ වගේම තව URL එකක් තියෙනවා ටීම්. ඔන්න බලන්නකෝ. ඔය URL කියන key එකේ වැලියු එක විදිහට තියාන් ඉන්නවා app.component.scss ෆයිල් එකක්. ස්ටයිල් ෆයිල් එකක් තියෙනවා.
එතකොට ඔයාලට තේරෙන්න ඕනි කවුද මේ මෙන්න මේ HTML ෆයිල් එක. එතකොට CSS ෆයිල් එකක් තියෙනවලු. අපි ඒවත් හදාගමු. මේ තියෙන්නේ app.component.css කියන ෆයිල් එක. මෙන්න තියෙනවා. කවුද මේ දේවල් ටික තියාගෙන ඉන්නේ? ඕනි වෙලාවට මෙන්න මේ පැත්තට දෙනව ඇත්තේ. තාම මේ පැත්තට දෙන කතාවක් කිව්වේ නෑ. මෙන්න මේ TypeScript ෆයිල් එක. එයා තමා ටීම් මේ දේවල් ඔක්කොම මැනේජ් කරන්නේ. හැන්ඩල් කරන්නේ. ඒක තේරුණාද ඒ කතාව? තේරුණා. හරි. ඔන්න CSS ෆයිල් එකත් හෝල්ඩ් කරගෙන ඉන්නවා. හෝල්ඩ් කරගෙන කියන්නේ අල්ලගෙන ඉන්නවා මෙන්න මෙයා. එතකොට මෙයාවත් අල්ලගෙන ඉන්නවා මෙන්න මෙයා. හරි. තව ටීම් මේකේ ෆයිල් එකක් තියෙනවා ටෙස්ටින් වලට. මම නිකම්ම ටෙස්ට් ෆයිල් කියලා දාගන්නම්. අපි ඕව ගැන අන්තිමේටම බලන්නේ. අන්තිමේටම බලන්න. හරි. ඔන්න ඒ වගේම ටීම් දැන් එතකොට කොහොමද මේ අපේ බ්‍රවුසර් එක රික්වෙස්ට් කරන්නේ index.html ෆයිල් එකෙන්. index.html එකෙන් රික්වෙස්ට් එක කරන්නේ. හැබැයි මෙන්න මේ එක්කෙනෙක් එක්කවත් කිසිම රෙෆරන්ස් එකක් නැහැනේ. ටීම් ඕකට මෙයා තියාගෙන ඉන්නවා සිලෙක්ටර් එකක්. අපි හිතමු මේකට app root කියලා දාගෙන ඉන්නවා. ඔය සිලෙක්ටර් එකෙන්ම ටැග් එකක් එයා දාගන්නවා. ටැග් එකක් වගේ HTML ටැග් එකක් වගේ මෙන්න මේ වගේ. app root කියලා ටැග් එකක් දාගෙන ඉන්නවා. දැන් ටීම් මොකද කරන්නේ? මෙයා රෙෆරන්ස් එකක් තියාගන්නවා මෙන්න මේ ඒරියා එකත් එක්ක. ඇත්තටම මෙන්න මෙයත් එක තියාගන්නේ. සිලෙක්ට් එක මෙයා ගාවනේ තියෙන්නේ. එතකොට මෙන්න මේ හැදුවා නේද අපි හෙන සෙට් එකක් මොනවද? HTML ෆයිල් එකක්, TypeScript ෆයිල් එකක්, ඒ වගේම CSS ෆයිල් එකක් තියෙන එක සෙට් එකක්, බන්ඩල් එකක් වගේ. ඔන්න ඔය සෙට් එකට අපි කියනවා ටීම් කම්පනන්ට් එකක් කියලා. එක කම්පනන්ට් එකක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් එතකොට මොකද්ද වෙන්නේ? දැන් ඔයාලට ඔන්න සම්පූර්ණ process එක තේරෙන්න ඕනි. කොහොමද මේ Angular project component එකක් ගෙනල්ලා load කරගන්න කියලා. browse එක request කරනවා කෙලින්ම index file එකට. index file එකේ අපි ගෙනල්ලා දාගෙන තියෙනවා selector එකක්. මෙයා හොයනවා දැන් component ගොඩක් තියෙන්න පුළුවන් නේ project එකක් ඇතුලේ. ඔන්න ඔය component එක ඔන්න ඔය selector එක තියෙන component එක මොකද්ද? අහුවෙනවා මෙන්න මෙයා ගාව තියෙන්නේ. මෙන්න මේ TypeScript ෆයිල් එක ගාව. එතකොට ටීම් එයා රෙෆරන්ස් කරගෙන ඉන්නවා කාවද? HTML ෆයිල් එක, අපේ CSS ෆයිල් එක. මෙන්න මේ HTML ෆයිල් එක එතකොට ගෙනල්ලා ලෝඩ් කරගන්නවා මෙතෙන්. වැඩේ තේරුණාද? අනික් කටේ පොඩක් කියන්න බලන්න. තේරෙනවා. නියමයි. හරි. ඔය ටික මම දැන් පොඩ්ඩක් චෙක් කරලා බලන්න යන්නේ. මෙන්න තියෙනවා ටීම් ඉන්ඩෙක්සින් වෙන ෆයිල් එක. පේනවද? app root කියන්නේ. ඒ කියන්නේ මෙයා වෙන්න ඇති සිලෙක්ට් එකනේ. ඔන්න ටීම් මම ආවා app.component.ts එකට. ඒ කියන්නේ මෙන්න මෙයාට මේ app කියන පැකේජ් එක ඇතුලේ තියෙන component එක ඇතුළට ආවා. මේ තියෙන්නේ app.component.ts. පේනවද? component කියලා annotation එකක් දාලා මෙයා මොකද්ද කියලා තියෙන්නේ? ටීම් මේ TypeScript compiler ට extra information ටිකක් දෙන්නේ. metadata ටිකක් මෙයා මෙතනින් දෙන්නේ. මෙන්න selector එකක් තියෙනවා. app root කියලා. මම ටීම් මොතන මෙන්න මේ t එක අයින් කරනවා. දැන් ටීම් බලන්න මෙතන තියෙන්නේ මේ TypeScript component එකේ තියෙන්නේ එකම එක component එකයි තියෙන්නේ අපේ system අපේ project එකටම. ඒකේ තියෙන selector එක තමා app root කියලා තියෙන්නේ. root කියන එකේ t අකුර අයින් කරලා. මම index file එකනේ අපේ මුලින් load වෙන්නේ. දැන් ගිහින් බැලුවොත් මෙන්න මෙයාගේ පේනවද? ඔයාලා මේ කරන වැරද්දක් මම පෙන්වන්නේ. ඊට පස්සේ errors file එක load වෙන්නේ නැහැ කියලා කියන හින්දා පස්සට මම මේ කියන්නේ
මෙතන තියෙන්නේ app root කියලා. දැන් team අපි වැඩේ වෙන්නේ මොකද්ද? අපි project එක run වෙද්දී මෙන්න මේ index.html file එක load වෙනවා. ඊට පස්සේ body එකේ තියෙන්නේ මෙන්න selector එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ component එකක් මෙතෙන්ට අරන් එන්න කියලා තියෙන්නේ. මෙන්න මේ select එක තියෙන component එක ගේන්න කියලා කියන්නේ. ගිහින් බලද්දී එහෙම කෙනෙක් නැහැ. මම නිකමට මගේ project එකට ගිහිල්ලා refresh කරොත් මෙන්න පේනවද? empty නේ. inspect ගියොත් පේනවද? error එකක්ලු මේ approve කියලා එලිමන්ට් එකක් නැල්ලු. එහෙම කෙනෙක් නැල්ලු. එහෙනම් ඔයාලා මතක තියාගන්න ඕනි. ඔයාලට ගේන්න ඕනි කම්පොනන්ට් එක මොකද්ද? එයාගේ සිලෙක්ට් එක හරියට මෙතෙන්ට දාගන්න. app root. මම මෙයාව කරනවා අනුර කියලා. මම ටීම් මෙතනත් මේක චේන්ජ් කරනවා අනුර කියලා. දැන් ටීම් මම මගේ ප්‍රොජෙක්ට් එකට ගියොත් කන්සෝල් එක මේ බලන්න. වැඩේ හරිනේ. එහෙනම් ඔයාලට ඒක ගැනත් අයිඩියා එකක් ආවා කියලා මං හිතනවා. වැඩේ තේරුණාද? දැන් ඔන්න බලන්න stand alone. අපි මේක ගැන ඉස්සරහට කතා කරමු ඈ. අපි ඉස්සරහදී කතා කරමු. මේ route outlet එක ගැනත් අපි ඉස්සරහදී කතා කරනවා. එතකොට මෙන්න template URL team template URL එක කියන්නේ ඔයාගේ HTML file එක තියෙන්නේ. එයා කොතනද ඉන්නේ? එයාගේ location එක මම මේ දීලා තියෙන්නේ. මේ folder එක ඇතුලේ app.component.html කියලා file එකක් තියෙනවා. එන්න එයාව මෙතෙන්ට ගෙනල්ලා load කරන්න කියලා මං කියලා තියෙනවා. එතකොට ඊළඟට බලන්න template URL එකක් තියෙනවා. සමා වෙන්න style URL එකක් තියෙනවා. ඒ කියන්නේ team මම අර කිව්වේ diagram එකේ අපේ SCSS අපේ style file එක තමා ඔය ගෙනල්ලා තියාගෙන තියෙන්නේ. දැන් බලන්න එයා අපේ HTML file එකත් ගෙනත් තියාගෙන ඉන්නවා. එතකොට reference එකක් තියාගෙන ඉන්නවා. එතකොට අපේ style file එක කියන්නේ SCSS file එකෙත් URL එකක් මෙතන තියාගෙන ඉන්නවා. වැඩේ තේරුණාද? දැන් team ඔයාලා කියන්න බලන්න මට මේකේ change එකක් නොකර මෙන්න මේ appear වෙන content එක change කරගන්න විදිහක්. මට index file එකේ change එකක් කරන්න බෑ. ඔයාලට දැන් idea එකක් තියෙන්න ඕනේ. මේ diagram එක දිහා බලලා කියන්න. මම කාව change කරන්න ඕනි. මට මෙයාව change කරන්න බෑ. මම මෙන්න මේ index file එක මම change කරන්න නැහැ ටික. කියන්න බලන්න. chat එකට දාන්න. අපි එච්චර අද කතා කරන්නේ. හරි හේෂාන් ආන්සර් එකක් දීලා තියෙනවා. අපේ තරුකෙන් මොකද හිතන්නේ? හරි. අපේ කවුද හේෂාන් කියනවා app.component එක change කරා නම් හරි කියලා. ඔව් ඇත්තටම හරි team. ඇයි එයාව change කරන්න ඕනි? team පේනවද මං selector එකෙන් අපේ browser එකෙන් request කරන්නේ මෙන්න මේ file එක selector එකක් දාලා මේ component එක ගෙනල්ලා මෙතන load කරගෙන තියෙනවා. එහෙනම් team මට මම මේ component කියන කතාව බොරුවක් කියන්නේ මං ඉස්සරහදී ඔක හදනවා. දැනට Angular ඉගෙන ගත්ත කට්ටිය ඔක component එකක් කියලා idea එකක් තියාගන්න. එහෙනම් ඔන්න බලන්න මම මොකද්ද කරලා තියෙන්නේ අපේ browser එකෙන් request කරන index.html file එක එයා මෙන්න මේ app.root කියලා select එකක් දාන් ඉන්නවා ඒ select එක තියෙන්නේ මෙන්න මේ app.component.ts කියන file එකේ එයා reference කරන් ඉන්නේ මෙන්න මේ html file එක. එහෙනම් එයා ගෙනත් load කරන්නේ මම මෙයාගේ මේ app.component.html file එක change කරා නම් මොකද වෙන්නේ? මෙතන මගේ display වෙන content එක change වෙන්න ඕනි.
මං එහෙනම් ටීම් ඔන්න මෙන්න මේ app.component.html ෆයිල් එක සම්පූර්ණයෙන්ම අයින් කරනවා. මං h1 tag එකක් දාගන්නවා my component කියලා දාගන්නවා. මම යනවා ටීම් මගේ browser එකට compile වෙනවා මං හිතන්නේ. හරි. මෙන්න this is my component කියලා load වුණා. මොකද්ද උනේ? අන්තිම පාට diagram එකට ගිහිල්ලා කතා කරමු. browser එක request කරා මෙන්න මේ index file එකට. එයාගේ තියෙනවා මම දාගෙන මෙන්න බලන්න app සමා වෙන අනුර කියලා select එකක් අනුර කියලා select එකක් අනුර කියන select එක තියාගෙන ඉන්න component එක මොකද්ද කියලා හොයාගෙන යද්දී පේනවද අපි අනුර කියන select එක දාන් ඉන්නේ app.component.ts එකට එයා reference කරන් ඉන්න html file එක තමා මෙන්න මේ app.component.html කියන file එක එහෙනම් team ඔය file එක තමා load වෙන්නේ ඔතෙන්ට මම එහෙනම් එතෙන්ට ගිහින් බැලුවොත් පේනවද h1 tag එකක් ඇතුලේ තියෙනවා this is my component කියලා. හරි. team ඔන්න අපි සාමාන්‍යයෙන් අද ඉගෙන ගත්තා කොහොමද Angular project එකක් ගෙනල්ලා browser එකට load කරන්නේ. එතකොට කොහොමද project එකක් create කරගන්නේ. ඒ වගේම වටපිටාව පොඩ්ඩක් අපි අතපත ගාලා බැලුවා. අපි එහෙනම් team ඊළඟ දවසේ අපිට ආයෙ හම්බෙන්න තියෙන ඉරිදා team අපි ලොකු දේවල් ටිකක් කතා කරනවා. අපි එදාට බලමු. ඔයාලා මේක පොඩ්ඩක් මතක් කරගන්න අය. ඔව් මල්ලි. හරි. මම ඒක තමයි කිව්වේ මම පොඩි බොරුවක් කිව්වා කියලා. Angular ඉගෙන ගත්ත කට්ටියක ඉග්නෝර් කරලා දාන්න කියලා. component කියන කතාව. අපි ඔය මොඩියුල් එකක් තමයි ලෝඩ් කරේ. clear. හරි. perfect. එහෙනම් ඔන්න ටීම් අපි හම්බ වෙනවා එහෙනම් ඉරිදා රෑ 10 විතර වෙයි. අපි කලින් පටන් ගන්න පුළුවන් වුණොත් බලමු ඈ. මල්ලි ඔය කොහෙදද හම්බුනේ? ඔයාට AOP apply කරද්දිද වගේද? හරි. මල්ලි ඔතන transaction කියන එකත් එක use කරද්දී ඔයාට එනවනේ සාමාන්‍යයෙන් මොනවද extra code එකක් run කරන්න වෙනවනේ. කියන්නේ extra weight එකක් දාන්න වෙනවා ඔක run කරන්න. එතකොට ඒක void කරන්න වගේ තමයි ඔයා ඔය proxy එකක් create කරන්නේ. අර enable aspect auto proxy එතකොට proxy
ටාගට් ක්ලාස්නේ එක ට්‍රූ කරන එක නේද ඔය? හරි හරි හරි. හරි. ඒ කියන්නේ මල්ලි සාමාන්‍යම ට්‍රාන්සැක්ෂනල් ඇනොටේෂන් එක රන් කරද්දී එක්ස්ට්‍රා වේට් එකක් දාන්න වෙනවා මට රෙකෝඩින් එක ස්ටොප් කරන්න. නැත්නම් මේ මොකද්ද කියලා බලන්න.